ඔන්න විශ්‍රාම වැටුප් සහිත ස්ථීර රජයේ රැකියාවක් කරන්න ආශාවෙන් ඉන්න ඔයා වෙනින් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔන්න සුභාරංචියක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඉතින් මේක 2020 ජනවාරි මාසේ 12 වෙනිදා තමයි මේ සම්බන්ධයෙන් රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තමයි නිකුත් කිරීම කරලා තියෙන්නේ. බලමු මේ සම්බන්ධයෙන් කතා කරලා ඔන්න පුරප්පාඩු රජයේ පුරප්පාඩු සම්පූර්ණ ප්‍රමාණයම තියෙනවා මෙතන 26095ක් සඳහා බඳවා ගැනීම නිකුත් කිරීමක් කරන්න ලෑස්ති. ඔන්න ඊට පස්සේ ශ්‍රී ලංකා ගුරු සේවයේ සඳහා විශේෂයෙන්ම 23344 දෙනෙක් මේ කට්ටිය බඳවා ගන්නවා කියලා කියනවා. ඉතින් ඔන්න රජයේ ගුරු සේවයේ ඇතුළේ අනිකුත් රජයේ රැකියාව සඳහා කැමතිලා ඉන්න කට්ටියට බලමු මේව මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරලා රාජ්‍ය සේවය බඳවා ගැනීම ක්‍රියාවලිය සමාජෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරන පිරිසපත් කරන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2004 12:30 පැවති අමාත්‍ය මණ්ඩල ඇසුරුවෙනි අනුමැතිය ලබා දී තියලා තියෙනවා කියලා මේ කට්ටිය කියනවා. ඒ අනුව ඉදිරිපත් කළ දිල්ලිම් සැලකිලිට කමිටුවේ විසින් නිර්දේශ කරන පහත සඳහන් බඳවා ගැනීම සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය තුමී ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අලුතින් අනුමැතිය ලැබිලා තියෙනවලු. ඔන්නේ නම් බලමු මොනවද මේ රැකියා බෑරතු කියන එක විශේෂයෙන් මේ සඳහා බඳවා ගැනීම නිකුත් කරන්නේ. බඳවා ගැනීම සඳහා කමිටුව විසින් නිර්දේශ කරන තනතුරු පුරප්පාඩු සංඛ්‍යාවට දීලා තියෙනවා. අමාත්‍ය පළාත් සභා සහ කොමිෂන් සභාව සම්බන්ධයෙන් තොරතුරු කියනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට 442 දෙනෙක් බඳවා ගැනීමට නියමිතයි. අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයට 452ක් මේක plusinfo.lk කියන වෙබ්සයිට් එකෙන් ගත්තේ. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයට 705ක්, කෘෂි කර්ම පරිසම්පත්ති ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයට 10ක්, පැවිලි සහ ප්‍රජායට චල පහසුකම් අමාත්‍යාංශයට 37ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 76ක්, ආරක්ෂක අමාත්‍යාංශයට 102ක්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයට 19ක්, විදේශ කටයුතු විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍යාංශයට 10ක්, වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රදාය සංවර්ධන අමාත්‍යාංශයට 1 සහ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට 166ක්, ග්‍රාමීය සංවර්ධන සමාජ රක්ෂණ සහ ප්‍රජා බල ගැනීම අමාත්‍යාංශයට 167ක්, නිවාසී තිකීම් සහ ජල සම්පදාය අමාත්‍යාංශයට 33ක්, දීවල ජල සාගර සම්පත් අමාත්‍යාංශයට 50ක්, විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යාංශයට 23ක්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 240ක්, මධ්‍යම පළාත් සභාවටත් වන 203ක් ගන්න, උතුරු මැද පළාත් සභාවට 6යි, ජාතික පොලිස් කොමිසම සභාවට 1ක් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුරු සේවයේ සඳහා ගුරුවරු 23344ක් බඳවා ගන්නවා. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු දෙයක් තමයි මේක. ඔන්න මේ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟ ස්ටේජ් එක තමයි ගැසට් එක නිකුත් කරන එක. ඉතින් ගැසට් එක නිකුත් කරපු ගමන් ඔයාලට මේ රැකියාව සඳහා යෙදුම් කරන්න පුළුවන්. ඔන්න ශ්‍රී ලංකා ගුරු සේවයේ හෝ එහෙම නැත්නම් රජයේ රැකියාව හොයන කට්ටියට රැකියාව බැරතු 26000ක් තියෙනවා. ඉතින් ඔන්න channel එකත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ රැකියාව බැරතු ටික ආව ගමන් මම ඉස්සෙල්ලාම ඔයාලට මේ රැකියාව බැරතු සම්බන්ධයෙන් අයදුම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය අරගෙන එන්නම්. ඉතින් ඒකන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් හම්බෙමු.